එදා දීපංකර පාද මූලයේදී සුමේද තාපසව උන්වහන්සේට ධර්මාවබෝධයට අවස්ථාව තිබියදී උන්වහන්සේ අවස්ථාව කැප කරා. අපි වෙනුවෙන් උන්වහන්සේ මේ සසරට නැවත බැසගත්තා. සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පිරුවා. තමන්ගේ ඇස් ගලවල දන් දීපු වාර අප්‍රමාණයි. අපි වෙනුවෙන් බුද්ධත්වයේ ලබා ගන්න. සිවි ජාතකයේදී ඔබට මතක ඇති එක්තරා ඇස් නොපෙනෙන මිනිස්සෙක් ඇවිල්ලා ඇහැ කිල්ලනවා. සිවි රජතුමා ඇහැ ගලවල දන් දෙනවා. නැවත සතුටට අනිත් ඇහැ ගලවල ඇස් දෙකම දන් දුන්න රජ කෙනෙක් පින්වත්නි. ඊළඟට උන්වහන්සේ හිස දන් දීපු වාර අප්‍රමාණයි. උන්වහන්සේ ශරීරයේ කොටස් දන් දීපු වාර අප්‍රමාණයි. උන්වහන්සේ ඒ දන් දෙන අවස්ථාවලදී උන්වහන්සේගේ ශරීරයෙන් ගලා ගියපු රුධිරය මේ සතර මහා සාගරේ පර යන තරම් උන්වහන්සේ ආත්ම ගණනාවක උපත ලැබමින් පාරමී පුරන්නට යෙදුණා. ඒ වගේමයි උන්වහන්සේ තමන්ගේ දරුවෝ දන් දුන්නා. පුත්තාවත්තු මනුස්සාන මිනිසුන්ට ඉන්න වටිනාම වස්තුව දරුවෝ. බුදු වෙන්න දරුවෝ දන් දුන්නා. තමන් එක්ක සාරා සංකේය කල්ප ලක්ෂයක් පාදචාරිකාවේ පැමිණි බිරිඳ දන් දුන්නා. මාලිගා දන් දුන්නා. යාන වාහන දන් දුන්නා. රටවල් දන් දුන්නා. ඒ හැම කැපකිරීමක්ම කරලා උන්වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ විදිහට මේ ලෝකේ පහළ වුණා. පහළ වෙලා අප්‍රමාණ සැප සම්පත් විඳලා ඒව හැම එකක්ම පසෙකට දාලා උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරා. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා වෙසක් පුර 15ක පොහොය දවසකදී උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එතනින් පසුවත් උන්වහන්සේ අවුරුදු 45ක කාලයම කැප කරේ අපි ඔබ වෙනුවෙන්මයි. දවසට එක වේලක් වළඳලා ස්වල්ප වේලාවක් සැතපීලා උන්වහන්සේ අපිට මේ සසරෙන් නිදහස් වෙන ධර්මයේ දායාද කරන්නට යෙදුණා. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ උන්වහන්සේ ඊතරම් කැපකිරීමක් කරලා අවබෝධ කරගෙන අපිට දේශනා කළ මේ ධර්මය අපේ ජීවිතයට අපි ගලප ගන්න ඕනේ. අපි ඒ අනුව ජීවිතේ හැඩගස්වා ගන්න ඕනේ. අපි මේ සසර නිමා කරන්නට අපේ සසර ගමන නතර කරන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න තියෙන මූලිකම කටයුත්ත, මූලිකම කෘතගුණ දැක්වීම.